අසභ්‍ය වීඩියෝ දර්ශන, අසභ්‍ය සංගරා චිත්‍රපට මේ දේවල් ගැන. ඉතින් මේ දේවල් ඇත්තටම බලන්න හොඳයිද? මේ වගේ වෙන අතුරු ප්‍රතිඵල මොනවද? මේ පිළිබඳ Hi guys, welcome back to my YouTube channel. ඉතින් ආදරෙන් පිළිගන්න ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. අද වීඩියෝ එකේ මම කතා කරන්න ආවේ pornography. එහෙමත් නැත්නම් අසභ්‍ය වීඩියෝ දර්ශන, අසභ්‍ය සංගරා චිත්‍රපට මේ දේවල් ගැන. ඉතින් මේ දේවල් ඇත්තටම බලන්න හොඳයිද? මේ වගේ වෙන අතුරු ප්‍රතිඵල මොනවද? මේ පිළිබඳව තමයි අද මම කතා කරන්නට ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් මම ආදරෙන් ඉල්ලනවා මාව subscribe කරලා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අද ලෝකේ ගොඩක් දෙනා අන්තර්ජාලය හරහා මේ pornography එහෙමත් නැත්නම් මේ අසභ්‍ය වීඩියෝ දර්ශන ඉතාමත් ලේසියෙන් පහසුවෙන් නරඹනවා. එහිදී තමන් කැමති කාණ්ඩයට අදාළ වීඩියෝ දර්ශන බොහොම පහසුවෙන් නොමිලේම බලා ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් මේ දේවල් හානිදායකද? එහෙමත් නැත්නම් මේ දේවල් වලට කෙනෙක් ඇබ්බැහි වෙන්න පුළුවන්ද? කෙනෙක් ඇබ්බැහි වුණා නම් අපි කොහොමද ඒක හරියටම හොයාගන්නේ? ඉතින් මේ පිළිබඳව තමයි අපි අද කතා කරන්න ආවේ. අපි මුලින්ම බලමු මේ දේවල් වල තියෙන හානිකර තත්ත්ව ගැන. ඉතින් අපි දන්නවා මේ වගේ දර්ශනවල ගොඩාක් වෙලාවට දකින්න ලැබෙන්නේ පෙර සැලසුම් කළ රූගත කරපු චිත්‍රපට. එහෙමත් නැත්නම් නළු නිලියන් ඇවිල්ලා අදාළ ලිංගික කාර්යය නියැලෙනවා. එතන වෙන්නේ තමන් චිත්‍රපටියක් රූගත කරහා සමාන දෙයක්. ඒ කියන්නේ නළු නිලිය ඇවිල්ලා රඟපානවා, අදාළ ලිංගික කාර්ය කරනවා. ඉතින් ඒක කැමරාමන්ලා ඩිරෙක්ටර්ලා එහෙම ඇවිල්ලා ටීම් එකක් ඇවිල්ලා ඒක වීඩියෝ කරනවා. මේක අර චිත්‍රපටයක් ළඟ දක්වනවා වගේ දෙයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. එහිදී මේ ක්‍රියාකාරකමට ගත වෙන කාලය සහ ලිංගික අවයවවල තත්ත්වය ගත්තොත් එහෙම ඒවා ස්වභාවික තත්ත්වයෙන් ගොඩාක් වෙනස් විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ ලිංගික කාර්යයට ගත වෙන වෙලාව සහ ලිංගික අවයව ඇත්තටම ස්වභාවික විදිහට වඩා ගොඩාක් වෙනස්. ඉතින් මේ ක්‍රියාකාරකම් එහෙමත් නැත්නම් මේ අසභ්‍ය වීඩියෝ දර්ශන බලන අයට ඒ පිළිබඳව හරි අවබෝධයක් නැතුව බැලුවොත් එහෙම ඒ අයට හිතෙන්නට පුළුවන් මේ දේ තමයි ඇත්ත ජීවිතේ සිද්ධ වෙන්න ඕන, මේ වගේ කාලයක් ගත වෙන්න ඕන කියලා අර අසභ්‍ය වීඩියෝ දර්ශනවල තියෙනවා වගේ තමන්ගේ දේවල් සංසන්දනය කරන්න යනවා. මේකේ තියෙන අහිතකර තත්ත්වය තමයි තමන්ගේ ලිංගික කාර්යයට ගත වෙන කාලය. එහෙමත් නැත්නම් ලිංගික අවයව ගැන මේ වීඩියෝ බලන පුද්ගලයන් සමහර අය තමන්ගේ අවයව පිළිබඳව හෝ තමන් ගත කරන කාලය පිළිබඳව සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒකට තවත් එක දෙයක් තමයි මේ වීඩියෝ දර්ශන එහෙම නැත්නම් මේ චිත්‍රපට බලන පුද්ගලයන්ට සාමාන්‍ය ජීවිතයේ ලැබෙනවට වඩා ටිකක් ඉහළ ලිංගික උත්තේජනය ලැබෙනවා. ඉතින් මේවා දිගින් දිගටම බලපුවාම වෙන දේ තමයි ඒගොල්ලන් ඒ ඉහළ උත්තේජනයට හුරු වීම. ඉතින් මේකෙදි සිදුවෙන අහිතකර බලපෑම තමයි ඒ අය සාමාන්‍ය ජීවිතයේදී ඒ ලිංගික ක්‍රියාවල් වලදී ඒ ඉහළ උත්තේජනය ලැබුණේ නැත්නම් ඒ අය ලිංගික ක්‍රියාවලියේදී තෘප්තිමත් වෙන්නේ නැහැ. මේ විදිහට ඉහළ උත්තේජනයක් නොලැබීම නිසා ඒ අයට පසු කාලීනව ලිංගික බෙලහීනතාවයන් වලට මුහුණ දීමට සිදු වෙන්නට පුළුවන්. තව දෙයක් තමයි සමහරක් වෙලාවට මේ වීඩියෝ දර්ශනවල ප්‍රචණ්ඩකාරී තත්ත්ව නිසා සමහරක් වෙලාවට එයාලා ඇත්ත ජීවිතයේදීත් ප්‍රචණ්ඩකාරී ලිංගික හැසිරීම් දක්වන්නට ඉඩ තියෙනවා. ඉතින් මේ දේවල් හිතකර තත්ත්ව බලපාන්නේ මම මේ කියපු දේවල් බලපාන්නේ මේ දේවල් සමග වැඩි වෙලාවක් මේවට ඇබ්බැහි වෙලා බලන පුද්ගලයන්ට. ඉතින් මම කලින් කිව්වා වගේ මේ දේවල් වලට කෙනෙක් ටිකක් වැඩිපුර ඇබ්බැහි වුණොත් එහෙම මේ දේවල් යාගේ ජීවිතේ බොහොම නරකට බලපාන්නට පුළුවන්. ඉතින් අපි කොහොමද කෙනෙක් මේ අසභ්‍ය වීඩියෝ දර්ශන වලට එහෙමත් නැත්නම් මේ pornography කියන දේවල් වලට ඇබ්බැහි වෙලාද කියලා හරියටම දැනගන්නේ. ඉතින් මම දැන් කියන්නම් කොහොමද අපි කෙනෙක් ඇබ්බැහි වෙලාද කියලා හරියටම හොයාගන්නේ. කෙනෙක් තමන් එදිනෙදා කරන වැඩ කටයුතු තමන් වැඩට යන එක, තමන් නිදා ගන්නවා නම් ඒ දේවල්, තමන් කන එක, ඒ හැම දෙයක්ම නවත්තලා මේ අසභ්‍ය වීඩියෝ දර්ශන නරඹනවා නම් එතකොට තමන්ගේ දෛනික ජීවිතයේ වැඩ කටයුතු නවත්තලා මේ දේවල් සමග වැඩි කාලයක් ගත කරනවා නම් තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු නොකර ඒ දේවල් පාඩු කරගෙන මේ දේවල් බලනවා නම් අන්න ඒ වෙලාවේදී අපිට කියන්න පුළුවන් මේ පුද්ගලයා මේ වීඩියෝ නරඹන්න ඇබ්බැහි වෙලා කියලා. ඒ වගේම තමයි මේ අය ඒ පිළිබඳව ගොඩාක් ලොකු මානසික අසහනයකින් පසු වෙනවා. ඉතින් මේ විදිහට තමයි අපිට පුළුවන් කෙනෙක් මේ දේවල් වලට ඇබ්බැහි වෙලාද කියලා සරලව දැනගන්න. කොහොම වුණත් කෙනෙක් මේ දේවල් වලට ඇබ්බැහි වෙලා කියලා Tamanට හිතෙනවා නම් Tamanට පුළුවන් මේ පිළිබඳව සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් හම්බ වෙලා ප්‍රතිකාර ගන්න. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වගේ අසභ්‍ය වීඩියෝ දර්ශන එහෙම නැත්නම් මේ pornography කියන දේවල් නැරඹීම වෛද්‍ය විද්‍යාත්මකව ඉඳලා හිටලා නරඹන එක වරද්දක් දකින්නේ නැහැ. නමුත් මේ සම්බන්ධව ගොඩාක් ලොකු ඇබ්බැහිවීමක් තිබුණොත්
ඒ කෙනාගේ ලිංගික සෞඛ්‍යයට මේ දේවල් නරක විදිහට බලපාන්නට පුළුවන්. ඒ වගේම තමයි හරි ලිංගික අධ්‍යාපනයක් එහෙම නැත්නම් ලිංගික දැනුමක් තිබුණොත් ඒ පෙන්වන දේවල් හරිද වැරදිද ඇත්තද බොරුද කියලා තේරුම් ගැනීම හැකියාවක් ඔයගොල්ලන්ට තියෙනවා. ඉතින් මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් කතා කරේ. මේ අද කතා කරපු දේවල් ඔයගොල්ලන්ගේ දැනුමට එකතු වුණා කියලා මම හිතනවා. ඔයගොල්ලන්ට වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් කරන්න. එහෙනම් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්.